ඔයා මේකතු වෙලා ඉන්නේ අපේ channel එකෙන් අරන් එන මූලික ගෙතුම්කම පිළිබඳ පාඩම් මාලාවේ අන්තිම ගෙතුම් ක්‍රමයත් එක්ක තමයි මේ එකතු වෙන්නේ. මේ තමයි treble crochet. එහෙම නැත්නම් තුම් පොට පිරවිල්ල කියලා හඳුන්වන්නේත් මේකම තමයි. කෙටි යෙදුම විදිහට T සහ R කියන අකුරු දෙක පාවිච්චි කරනවා. අපි බලමු මේක කොටන්නේ කොහොමද කියලා. කලින් ඔයාලට මතකයි අපි ඩබල් ක්‍රොෂේ කරනකොට මේ විදිහට හුක් එකේ යාන් එක පැටලුවේ එකපාරයි. ට්‍රිපල් ක්‍රොෂේ වලදී අපි මේ විදිහට දෙපාරක් යාන් එක පටල ගන්නවා. එහෙනම් මුලින් ඉඳන් බලමු කොහොමද කරන්නේ කියලා. ගොතා ගන්න චේන් 4ක්. 1යි 2යි 3යි 4යි. ඊට පස්සේ ඔන්න වර්ක් එක ටර්න් කරගත්තා. ටර්න් කරලා මේ විදිහට පොටවල් දෙකක් ක්‍රොෂේ හුක් එක වටේ පැටලෙව්වා. පැටලවලා පළවෙනි සිදුරෙන් මේ විදිහට හුක් එක ඇතුල් කරලා යාන් එක ඇදලා ගත්තා. අරගෙන යාන් එක පටලවලා පළවෙනි ලූප් දෙකෙන් අරගත්තා. දැන් ලූප් 3යි ආපහු යාන් එක පටලවලා ඊට පස්සේ තියෙන ලූප් දෙකෙන් ඇදලා ගත්තා. දැන් ලූප් 2යි ආය යාන් එක පටලවලා ඒ ලූප් දෙක හරහා ඇදලා ගත්තා. පේනව නේද? මේක තමයි treble crochet එක. ඔන්න ආයෙ බලා ගන්න crochet හුක් එකේ යාන් එක දෙපාරක් පටලවනවා. දැන් ඔන්න ලූප් 3ක් වගේ පේන්න තියෙනවා. ඒවා ලූප් කියලා හඳුන්වන්නේ නැහැ මේ පැටලෝපු ඒවා. හොඳද? ඊට පස්සේ ඊළඟ ස්ටිච් එකෙන් crochet හුක් එක ඇතුල් කරලා මේ විදිහට යාන් එක පැටලවලා මේ පැත්තට ගන්නවා. දැන් 1යි 2යි 3යි 4යි ලූප් 4ක් තියෙනවා. ඊට පස්සේ යාන් එක ආපහු පැටලවලා පළවෙනි ලූප් දෙක හරහා crochet හුක් එක අරගන්නවා. දැන් ලූප් 3යි. ආයෙත් යාන් එක පැටලවලා ඊළඟ ලූප් දෙක හරහා crochet හුක් එක අරගන්නවා. දැන් ලූප් 2යි. ඊළඟට ආපහු යාන් එක පටලවලා ඉතුරු වෙච්ච අන්තිම ලූප් දෙක හරහා crochet හුක් එක අරගන්නවා. මෙන්න මේක තමයි treble crochet කියලා කියන්නේ. තුන් පාරක් ගෙතෙනවනේ. ඒ නිසා මේක තුන් පොට පිරවිල්ල කියලා හඳුන්වනවා. ඔන්න අපි බලමු ආයතරයක් කොහොමද කරන්න කියලා. මේ විදිහට යාන් එක පටලවලා මේ ස්ටිච් එකෙන් ඇතුල් කරලා යාන් එක අරගෙන පළවෙනි ලූප් දෙකෙන් එකපාරයි ඊළඟ ලූප් දෙකෙන් එකපාරයි ඊළඟ ලූප් දෙකෙන් එකපාරයි. මේ විදිහට තුන් පාරක් ඒක ගොතනවා. මෙන්න මේක තමයි treble crochet. එහෙම නැත්නම් තුම් පොට පිරවීම කියලා කියන්නේ. එතකොට මූලික ගෙතුම් ක්‍රම පිළිබඳ ප්‍රධාන පාඩම් ටික මෙතනින් ඉවර වෙනවා. මීට අමතරව ඔයාලට මට කියා දෙන්න ඕන වෙනවා increase, decrease, together, puff stitch. අන්න ඒ වගේ තව ගෙතුම් ක්‍රම කීපයක් තියෙනවා. ඒවා ගෙතුම් ක්‍රම නෙමෙයි ඇත්තටම. මේ ගෙතුම් ක්‍රම ටික ගෙත්තමකදී පාවිච්චි කරන එක විදි. ඒව ගැන මම තව පාඩමකින් අරගෙන එන්නම්. ඒ වගේම සංකේත ගැන මම වෙනම පාඩමක් කරනවා. තේරුණා නේද? දැනට ඔන්න ඔයාලට මම මූලික ගෙතුම් ක්‍රම ටික කියා දීලා අවසන් කරා. ඉදිරි නිර්මාණ කරගෙන යන්න මේ ක්‍රම ටික දැනගෙන සිටීම ප්‍රමාණවත්. නිර්මාණ කරන අතරතුරේදී අනිත් දේවල් ගැන ඔයාට ඉගෙන ගන්න ලැබෙනවා. ඉතින් ඔයා පුංචි දෙයක් ගැන හරි දැනුවත් වුණා නම් ආදරෙන් මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරලා notification icon එක all දාලා තියාගන්න. එතකොට අලුතෙන් පාඩමක් එනපු ගමන් ඒකේ notification එක ඔයාගේ phone එකටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයාගෙන් පුංචි දෙයක් ඉල්ලන්න තියෙනවා. ඒ තමයි මගේ Facebook profile එක follow කරන්න කියලා ඉල්ලනවා ආදරෙන්. අලුත් ප්‍රොෆයිල් එකක් තියෙන්නේ මගේ පරණ ප්‍රොෆයිල් එකෙන් මට අයින් වෙන්න වුණා. මොකද මට එකෙන් ඇඩ් එකක් බූස්ට් කරගන්න විදියක් නැහැ. මොකක් හරි රෙස්ට්‍රික්ෂන් එකක් නිසා. ඒ නිසා ආදරෙන් ඉල්ලනවා මගේ අලුත් ප්‍රොෆයිල් එක මෙන්න මේ ඉමේජ් එක තමයි ඒකේ තියෙන්නේ. මම link එක දාලා තියන්නම් description box එකේ. ඒ link එකෙන් ගිහිල්ලා මගේ ඒ Facebook ප්‍රොෆයිල් එකත් follow කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඊළඟ පාඩමෙන් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න.